Hi, ඔන්න අද අපි දෙන්නම ආවා Global Village. අපි ගත්ත ඩුබායි වලින් පාස්පෝර්ට් එකක්. Wow. ශ්‍රී ලංකා. අපේ එකට. මුළු ග්ලෝබල් විලේජ් එකම පේන ලස්සන view එක. මේක මෙහෙමයි මේක රටවල් ගොඩාක් එකම ගමක තියෙන වගේ ලස්සන තැනක්. ඔයාලා කලින් මෙහෙ ඉන්න අය ඩුබායි වල ඉන්න අය දන්නවා මේක සීසනල් ඉවෙන්ට් එකක්. ඒ වගේම එක විශේෂම දේ කියන්න ඕනේ මම වැඩ කරන තැන. අනිවාර්යයෙන්. වැඩ කරන තැන කියන්නේ මේ ඔව් මම ජොබ් එක කරන තැන. අද නම් මගේ ඔෆ් ඩේ එක. මම බවත් එක්ක ආවා පොඩක් ඇවිදින්න කියලා. මේක අපේ සෙකන්ඩ් ටයිම් එක. මේ සීසන් එකේ අපි දෙවෙනි වතාවට ආවේ. අපි හිතුවා ඔයාලටත් වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා. මේක ඉතිහාස වලට පේන්න තියෙනවා මේ ලස්සනට පිටිපස්සෙන් තියෙන්නේ මේකේ ගේට් ඔෆ් ද බර්ඩ්. මේක තමයි මේන් ගේට් එක. අපි විස්තර ටික පොඩ්ඩක් පැහැදිලිව කියමුනේ. ඔව්. එහෙනම් මේ ඕක මම කියනට වැඩිය මෙයා කියන එක හොඳයි. මොකද වැඩේ දන්න කෙනානේ. එහෙනම් අහගෙන ඉන්න විස්තර ටික. ඔව් දැන් ග්ලෝබල් විලේජ් එක කියලා කිව්වම දැන් ඔයාලට පිටිපස්සෙන් මේ පේන්නේ මේන් ගේට් එක. මම කලින් කිව්වා වගේම එතකොට ඒකේ දකුණු පැත්තට වෙන්න මම මේ පේන අනිත් පැත්තට වෙන්න තියෙනවා කල්චරල් ගේට් එක. ඒ වගේම මෙන්න මේ පැත්තේ අනිත් පැත්තෙන් තියෙනවා හැපිනස් ගේට් එක. එතකොට ඒ විදිහට මේකේ ගේට්ස් තුනක් තියෙනවා. ඒක තමයි මේන් ගේට්ස් තුන. ඒ වගේම තව විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ අතීත ගැන කිව්වොත් 1997 පළවෙනිම මේ සීසන් එක පටන් අරන් තියෙන්නේ. ඒක පොඩියට පොඩි ස්ටෝල්ස් වගේ shopping කරන්න ඒ වගේ තමයි පටන් අරන් තියෙන්නේ. ඒක ඉස්සෙල්ලාම තිබිලා තියෙන ඩුබායි ක්‍රීක් එකේ. පළවෙනි සීසන් එක කියන්නේ පොඩි ස්ටෝල් එකක් වගේ එහෙම normally shopping කරන්න තිබිලා තියෙන. ඒ වගේම මේ වෙනකොට ඒක 30 සීසන් එක 30 වෙනි සීසන් එක දක්වාම යාලා කරගෙන ආවිල්ලා තියෙනවා. ඒක මේක සීසනල් ඉවෙන්ට් එකක් කියලා මම කලින් කිව්වා. ඒ කියන්නේ මේක normally winter season එකේ ඔයාලා දන්නවා රස්නේ නැති කාලේ තමයි මේක පටන් ගන්නෙ. ඔව් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ග්ලෝබල් විලේජ් එක ඇතුලේ රටවල් 90ක කල්චරල්ස් පෙන්වන්න තියෙනවා වගේම ඒ වුණාට අපිට පැවිලියන්ස් විදිහට ඒවා දැනට මේ වෙදි රටවල් 30ක පැවිලියන්ස් තියෙනවා. බලන්න පුළුවන් shopping කරන්න පුළුවන්. ඒ වගේම ලස්සන කල්චරල්ස් ඒ වගේම එයාලගේ කෑම ඒ වගේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තරම් තමයි මේක. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ හැම සීසන් එකකම මෙයාලා අප්ඩේට් වෙනවා. දැන් ගිය සීසන් එකේ ලාස්ට් සීසන් එකේ මෙයාට ඔයාලා ආසාවෙම තියෙන දේ තමයි ලංකාව කියන පැවිලි ශ්‍රී ලංකන් පැවිලියන් එකක් එකතු වුණා. ඒ වගේම මේ සීසන් එකේ ඔයාලා ආසමත් කරන ඔයාලා දන්නවා ඩුබායි මිනි මිරකල් ගාඩ් එකක්. ඇතුළේ ලස්සන මල් වත්තක් වගේ එකක් තියෙනවා. මේ සීසන් එකේ යාලා ඒක ඇඩ් කරා. ඒ වගේ හැම සීසන් එකකටම ග්ලෝබල් විලේජ් එක අලුත් දෙයක් අප්ඩේට් කරනවා. ඒක තමයි විශේෂම දේ. ඒ වගේම ටිකට් ප්‍රයිස් එක ගැන කියනකොට සතිය දවස්වලට ඒ කියන්නේ වැඩ කරන දවස්වලට මෙහෙ දිරම් 25ක් වගේම සතිය අන්තයට දිරම් 30ක් එකතු වෙනවා. ඒ වගේම අවුරුදු 3ට අඩු ළමයින්ට ෆ්‍රී ටිකට් එකක් වගේම POD people of determination ඒ කියන්නේ ආබාධිත වගේ අයට ඒ වගේම එයාලගේ ID කාඩ් එක බලලා මෙයාලා ඒ වගේ ෆ්‍රී ටිකට් එකක් දෙනවා. ඒ වගේම සීනියර් සිටිසන් ඒ විදිහටම දෙනවා අවුරුදු 65ට වැඩි අයට ඒ වගේ ෆ්‍රී ටිකට් එකක් දෙනවා. ඒ වගේ තියෙනවා එක විදිහට මෙයාලගේ ටිකට්ස් දෙන විදිහ. ඔන්න ওই විදිහට තමයි විස්තර ටික මම මෙයාට වැඩේ බාර දුන්නේ. මොකද දන්න එක්කනානේ. ඇතුළට ගිහිල්ලා බලමු. බලන්න ආසිතන හැබැයි ඇවිදලා පණ යන තැනක් තමයි ග්ලෝබල් විලේජ් කියන්නේ. ලස්සන කානිවල් එකක් තියෙනවා. shopping කරන්න පුළුවන්. ඔව්. shopping කියන්නේ මේ කෑම බීම ඒක පෙන්නමු. ඇතුළට ගිහිල්ලා අපි කිව්වට වැඩක් නැහැ. එක්කන් ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. එහෙනම් ඇතුළේදී හම්බෙමු.
ඔන්න අපි අතුල්ට ආවා. ඔයාලට කියන්න දෙයක් තියෙනවා. අපි ගත්ත ඩුබායි වලින් පාස්පෝර්ට් එක. ඔව් කියන්න විස්තරේ. ඒක විස්තරේ කියන්නේ කියන්නේ අපිට හැම පැවිලියන් එකක් ඇතුළේ මේක නිකන් මෙමරි එකක් විදිහට ලස්සන ස්ටෑම්ප් එකක් තියෙන හැම රටකටම අදාළ ඒක මෙමරි එකක් විදිහට මෙහාට එන ගොඩක් අය මේ ඒක කිඩ්ස් පාස්පෝර්ට් වගේම ඇඩල්ට් පාස්පෝර්ට් එකක් විදිහට දෙකක්ම තියෙනවා. ඒක ඩිරම් 10යි වෙන්නේ. එතකොට මාත් එකක් ගත්තා. ඒක අර මෙමරි එකක් වගේ මාරුනේ ආස හිතෙනවා. කට්ටියත් එක්ක කතා කරලා ඔය වීඩියෝ කරත් දන්නේ නැහැ මම ස්ටාෆ් අපේ කට්ටියත් යාළුවොත් එක්ක කතා කරලා ඔක්කොම කරලා හැමදාම අපි දෙන්න මේ හරියටම මේන් ගේට් එකෙන් ඇතුළට යන්න. අද චණ්ඩිය වෙලා ඉන්න අද මට වැඩි chance ගන්න. යමු බලමු ඇතුළට ගිහිල්ලා. වැඩ කරන්න. අපි මුලින්ම යන්නේ මොකද්ද? පළවෙනි ෆැමිලි එක. මෙතනින් ගේට් ඔෆ් ද වර්ල්ඩ් කියන්නේ මේන් ගේට් එකෙන් ඇතුළට එනකොට ඔයාලට පළවෙනියටම හම් වෙන ගේට් එක පැවිලියන් එක තමයි රට තමයි ටර්කිෂ්. තුර්කී පැවිලියන් එක තියෙනවා මෙන්න මේ කියන්නේ අපි ගේට් ඔෆ් වර්ල්ඩ් එකෙන් ඇතුළට එනකොටම දකුණු පැත්තෙන් තියෙන ටර්කිෂ් එක. හරි. එහෙනම් ඒකෙන් පටන් ගමු. ඔයාලට දැන් මම කිව්වා වගේම ටිකට් ගන්න කවුන්ටර්ස් වලින් පාස්පෝර්ට් එක ගන්න පුළුවන් අර මම කිව්ව එක. ඒ වගේම ඔයාලට ඕන නම් මැප් එකක් කියලා ගන්න පුළුවන්. හැම ගේට් එකකටම අදාළ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් තියෙනවා. මේ වගේ මැප් එකක් එයාලා දෙනවා. ඔයාලට ඒක අරගෙන වැටේ ඇවිදින්න යන්න පුළුවන්. ඒක හරි ලේසි. මොකද මේක ඇතුලේ ගොඩාක් තියෙනවා ඇවිදින්න එකයි. අපි දැන් ඇවිත් ටර්කිෂ් එක ඇතුළට මේකේ මේ ඔයාලා දන්නවා මාරම ලස්සන විදිහට එයාලගේ අර එයාලගේ තියෙන කල්චරල් ඒවා මම දන්නා ඒ කලර්ස් එකෙන් පේන විදිහට ලස්සන මේ බඩු හදලා තියෙනවා මාර ලස්සනයි. අනික පේන්න තියෙනවා මේ ගණන් නැහැ ඔක්කොම ඩිරම් 5යි 10යි 15යි ගොඩක් ලස්සනයි. ආවදෙන් ටර්කිෂ් එක ඇතුළේ ඉන්නේ. දැන් මම ආසම. ඔව් මේ ඒක ආසම කියන්නේ මේ වයිරල් වෙච්ච ඔයාලත් දකින්න ඇති වයිරල් වෙච්ච ඩෙසර්ට් එකක් වගේ එකක්. ඔව් ඒක තිරමුසුත් එක්ක තමයි හදන්නේ. අපි කලින් පාර ඇවිල්ලත් නිකන් හම්බෙන් වගේ කෑව පුදුම රහයි ඒක මතක් කරගෙන හිටියා ආයි ගියොත් නම් කනවමයි කියලා. මේ බව ආසම එකක්. ඒක දැන් අපි මුලින්ම ආවේ ටර්කිෂ් එකට ආව වෙලාවේ ඒක කන්න. යන් ගිහින් බලමු. Apple tea එකක් pomegranate. Pomegranate එකක්. Free නේ? මම හිතනවා free කියලා. අපි දෙන්නට හොම් වැඩමයි වෙන්නේ. හරි. වල මේකේ රහ බලන්නේ නැද්ද? මේක බලමු. නෑ මේක හොඳයි අර පොඩ්ඩක් ඒක රහයි නම් ඇවිල්ලා අපිට එතනින් ගන්න කියලා තමයි කිව්වේ.
අමාරුයි. ඇත්තටම අපි රෙකෝඩ් කරන්නේ කියන්න ඕනි දෙයක් තමයි මේ අද වීක්ඩේ එකක් අද සඳුදා ඒ හින්දා මේ සෙනග අඩුයි. මම ඒක ගැන හිතලාම තමයි ආවෙත් ගොඩක් මේ රෂ් එක අඩුයි අපිට ලස්සනට හොඳට ඇතුලේ ඇවිදින්න කරන්න පුළුවන්. අනික මේක මේ කියන්න ඕනේ කියන්න බැරි වුණාම ඕපන් ටයිම් එකේ මේ normally ඕපන් කරන්නේ 5ට 12 වෙනකන් තියෙනවා. වීකෙන්ඩ් එකේ 5ට පටන් ගන්න 1 වෙනකන් තියෙනවා. පාන්දර 1 වෙනකන් තියෙනවා. අද චුට්ටක් ක්‍රවුඩ් එකත් අඩුයි. ඒ වගේම කාලගුණෙත් හොඳයි. අද ඉතින් මේ වීඩියෝ එකේ ඔක්කොම ක්‍රෙඩිට් එක මෙයාට තමයි යන්නේ ඉතින්. දැන් අද චන්ඩියා වෙලා ඉන්නේ. සියල්ල දැත් අද. ඔව්. ඇත්තටම දැන් මේ මොනවද මේවට කියන්නේ රටවල් වල මේවට පැවිලියන් නේ? පැවිලියන්. ඒ කියන්නේ රටවල් 30ක් තියෙනවා. 29ක්. 29ක්. මේ මුලදී මම කිව්වා 30ක් කියලා. ඒක 29ක් වෙන්න ඕනි. මේ 29 වෙනි රට තමයි අපේ ශ්‍රී ලංකාව. ඒකෙන් කියන්නේ කලින් පාර එකතුනේ ශ්‍රී ලංකාව ඒක. හරි. එතකොට දැන් අර ගොඩක් මේකට ඇවිල්ලා නැති අයට හිතා ගන්න මාරුවෙන්නේ පැවිලියන් එකක් කියන්නේ දැන් ටර්කි පැවිලියන් එකක් ගත්තොත් ඒක ඇතුලේ එයාලගේ සංස්කෘතියට අදාළ කෑම වර්ග එතකොට ඇඳුම් වර්ග ජුවලරීස් ඒ කියන්නේ හැමදේම තියෙනවානේ. ඔව් ඒ කියන්නේ ඒ රට රිප්‍රසන්ට් කරන්න පුළුවන් විදියට කියන්නේ වෙන රටක අයට බලන්න පුළුවන් විදියට ඒක නිකන් අර අපි කියමු ලංකාව ටුවරිසම් වගේ දෙයක්. ඔව්. ඒ කියන්නේ තමන්ගේ රටේ තියෙන දේ යාලා ප්‍රොමෝට් කරනවා අනිත් රටවල් වලට. හරියට. එතකොට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඕයි නම් අපේ මතකද තිබ්බා මේ ඒ කියන්නේ මේ වගේ නෙමෙයි නමුත් අයිඩියා එකක් ගන්න අපේ තිබ්බා දැයට කිරලා කියලා. ඒ වගේ එක්සිබිෂන් එකක් වගේම දෙයක්. හැබැයි මේක ග්ලෝබලි ලස්සනට ලොකුවට යන වැඩක්. මේ අනික කොලිටි ගොඩක් කට්ටියගේ මේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකක් නේ. ඔව් දැන් ඇත්තටම එන මේක මේ වගේ තැනකට එන්න ගොඩක් අය මේක ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකක් වගේ ගොඩක් අය අවුරුදු ගණන් බලන් ඉඳලා නිකම් පුදුම ආසාවකින් එන තැනක්. මොකද මම මේක හොඳටම දන්නවා. මම දැන් කස්ටමර් ගෙස්ට් රිලේෂන් කෙනෙක් විදිහට ටිකට් චෙකර් කෙනෙක් විදිහට මේ ගේට්ස් වල ඉන්නකොට එන ටුවරිස්ට්ලා ඉන්න මෙහි ලෝකල්ස්ලා ඒ කියන්නේ මේ සීසන් එක කියන්නේ හැම සීසන් එකකම ග්ලෝබල් විලේජ් ඕපන් කරනකන් එන්න ඊළඟට පාකිස්තාන් අපි දැන් මේකේ ගොඩක් තියෙන ඇඳුම්නේ. ඔව්. ඔයාලා දන්නවා normally පාකිස්තාන් ඉන්දියා කොහොමද තියෙන්නේ යාළගේ මැටීරියල්ස් පෙන්නන්නනේ. එල ගොඩක් ඒවට තැන දීලා තියෙනවා. මාර ලස්සනයි. जी आजे सर. දැන් අපි යන්න හදන්නේ UAE එකට. ගිහින් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. යමු.
අපි අර පාස්පෝර්ට් එක අරගෙන ආවා. ඒක තියෙන හැම පැවිලියන් එකම තියෙනවා පොඩි තැනක්. පාස්පෝර්ට් එක මෙහෙම අපි කොලේ දාලා මේ විදිහට ගහන්න බලන්න. ඔන්න අපි දැන් ආවේ ශ්‍රී ලංකා. ඔන්න අපේ එකට. හැබැයි ඒක තියෙන්නේ ශ්‍රී ලංකා and බංග්ලාදේශ දෙකම එකට. ගිහලා බලමු කොහොමද ඒක ඇත්ත තියෙන්නේ කියලා. යමු. බංග්ලාදේශය අතර එකට තියෙන්නේ ශ්‍රී ලංකන් පැවිලියන් එකේ මෙයාලා ගොඩක් ප්‍රමෝට් කරලා තියෙන සිලෝන් ටී. ඔයාලා දකින්න ඇති මේ ඒක තමයි යාලා විශේෂ. ඇත්තටම ලෝකේ ගොඩක් අය දන්නේත් අපි කිව්වම ශ්‍රී ලංකා කිව්වම සිලෝන් ටී කට ඒ වගේනේ අයිකන් එකක් විදිහට එයාලා මෙතනත් ප්‍රමෝට් කරලා ගොඩක් විදිහට තියෙන ඒ ටික තමයි. ඔව් අපි දැන් ආවේ ඊළඟට තියෙන මම වලට කලින් කිව්වේ කල්චරල් ගේට් එක. ඒක මේන් ගේට් එකට දකුණු පැත්තෙන් තියෙන්නේ. අපි ඇතුළෙන්ම එනකොට තමයි මේක හම්බුනේ. මේ විදිහට තමයි පිටිපස්සෙන් කල්චරල් ගේට් එක පේන්න තියෙන්නේ. පිටිපස්සෙන් නිල් පාටට තියෙන මේන් ස්ටේජ් එක ග්ලොබල් විලේජ් එකේ. එතකොට මේකේ එක දවස් වලට ෂෙඩියුල් කරනවා යාලා කිඩ්ස් මූවී. දැනටත් එකක් පටන් ගන්න යන්නේ. DJs තියෙනවා, කිඩ්ස් මූවී, තව ලස්සන ඩාන්සර්ස්, එක රටවලට අදාළව වෙන ඩාන්සර්ස්, ඒ වගේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිල්ලා ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන තැනක්. ඔයාලා දැක්කනේ මේක තනිකර සැනකෙලියක් වගේනේ මාර ලස්සනයි. යන් තව තියෙනවා අර පැත්තේ ලස්සන පැවිලියන් එක අපි පෙන්නන්න. අපි දැන් යන්නේ සිරියා පැවිලියන් එකට. ගිහින් බලමු. ඔව් අපි දැන් තායිලන්ඩ් පැවිලියන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේකත් ග්ලොබල් විලේජ් එකේ තියෙන මේන් පැවිලියන් එකක්. ඔයාලට දැක්කම පේනවා ඇති ගොඩාක් කෑම වර්ග, ගොඩාක් ඇඳුම් වර්ග තායිලන්ඩ් පැවිලියන් එකේ පේන්න තියෙන වගේම වෙන අනිත් පැවිලියන් අපි ගියපු ඒවාට වඩා සෙනගත් ගොඩක් ඉන්නවා මේ පැවිලියන් එකේ.
අපි ඊළඟට යන්නේ ඔයාලා ආසම ජපාන්. ඔව් ඇත්තටම මේ ජපාන් එක ඇතුළෙත් ඒ කියන්නේ ජපාන් එකෙත් එහෙම ලොකු දේවල් නැහැ. අනිත් ඒවාට සාපේක්ෂව බලද්දී තායිලන්ඩ් එකේ හිම මාරම ඔව් මේ අපිට ඇත්තටම පොඩි දෙයක් තව කියන්න ඕනේ. මේක සමහර කට්ටිය එක එක පැති වලින් දකින්න පුළුවන් අපි දැන් මේ කියන කතාව. ඔයාලත් දකින්න ඇති මේ ලංකාවේ පැවිලියන් එක. එතකොට අනිත් ඒවත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට මේ ඔයාලටම තේරෙන්නේ නැති එතන ලංකාවේ කියලා දෙයක් නැති තරම්. ඇත්තටම අපේ තේකොළ ටික විතරයි එතන තියෙන්නේ. ඉතින් මේ වගේ රටවල් වල මෙහෙම chance එකකුත් හම්බෙලා මේ හරිම දුකයි එහෙම තියෙන එක. මොකද මේ අපේ කොච්චර දේවල් තියෙනවද කියලා අපි දන්නවා. ඇත්තටම වෙන පැවිලියන් වලට ගිහලා ලංකාවේ ඇතුළට යනකොට නිකන් හරිම හිස් වගේ තේරෙන්නේ. මේ අපේ අඩුම වෙස්මුණු ටිකක්වත් එතන පෙන්වන්න නැහැ. ඇත්තට මේ වගේ තැන් වලට ලෝකේ හැම මිනිස්සෙක්ම එන තැනක්. ඉතින් අපේ බතික් ඔව් කොච්චර දේවල් තියෙනවද? ඔයාලට කොච්චර අපි ටුවරිසම් මතින් කොච්චර දියුණු රටක්ද? අඩුම එකේ මේ වගේ ගොඩක් මෙයාලා ඇරබික් රටවල්නේ. ඒකට මේ ලෝකල්ස්ලාට පෙන්වන්න අපිට ගොඩක් දේවල් තියෙනවා. ලෝකල්ස් විතරක් නෙමෙයි දැන් මේ ලෝකල්ස් මෙතනට මුළු ලෝකෙම මිනිස්සු වෙන තැන. ඉතින් අඩුම මැනික් ගැන කිසිම අඩුම නෝටිස් එකක්වත් නෑ අපේ මැනික්. එතකොට ඒ වෙස්මුණු කලාව ඊට පස්සේ තව කොච්චර දේවල් තියෙනවද? ඔව් ඒක ඇත්තටම අපි දන්නේ නැහැ. ඒක මමත් දැන් මම මෙහෙ වැඩ කරා ඇත්තටම මටත් ඒක හිතා ගන්න බෑ ඇයි ඒක එහෙම කියලා. සමහරට කියන්නේ මේක අලුතෙන් එකතු වෙන හින්දාද නැත්නම් සමහරට ඉස්සරහට එකතු වෙන්න තියනවාද කියලා අපි ඒක දන්නේ නැහැ. අපි අර දැක්ක දේ අනුව අදහසක් ඉදිරිපත් කරා විතරයි. හැබැයි මේ ඒක තමයි දෙන කතාව උනේ. ඔව් ඇත්තටම අර මේ කියන්න හැදුවේ මම මේ කවුරු හරි මේක දකිනවා නම් ඒ වගේ දෙයක් ඒ කියන්නේ මේකට දෙයක් කරන්න පුළුවන් කෙනෙක් දකිනවා නම් ඇත්තටම ලොකු දෙයක්. දැන් කොහොමත් මේ මාසේ 30 වෙනිදාකින් මේ 30 වෙනිදාකින් මේ සීසන් එක ඉවරයි. අඩුම ඊළඟ සීසන් එකටවත් ලංකාවේ දේවල් තව ටිකක් වැඩි කරලා අපේ දේවල් ලෝකෙට පෙන්වන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ ඩුබායි ග්ලෝබල් විලේජ් කියන්නේ. මොකද රටවල් ගානක මිනිස්සු එන තැනක් ලංකාවේ ටුරිසම් කියන දේ ප්‍රොමෝට් කරගන්න තියෙන හොඳ තැනක් හොඳ අවස්ථාවක්. ඒ ගැන කවුරු හරි දැක්කොත් පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. ඇත්තටම කොරියන් අපි දැන් ආවේ කොරියන් පැවිලියන් එකට. කොරියන් පැවිලියන් එකේ ගොඩාක් බියුටි ස්කින් බියුටි ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. ඒකෙත් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනවා. අපි ගිහින් බලමු කොහොමද මොනවද තියෙන්නේ කියලා. කීයද? 75 අපි දැන් ඇවිල්ලා ඉන්නේ චයිනීස් පැවිලියන් එකට. ඒ පැවිලියන් එක හරිම ලස්සනයි. ඔයාලට අපි කිව්වා එද්දිම මේක ඇතුලේ මේ මිනි මිරකල් ගාඩන් එකක් තියෙනවා කියලා. අපි දැන් ආවේ ඒක ඇතුළට. පෙන්නන්නම් ඒ මිරකල් ගාඩන් එක වගේම චූටියට ලස්සනට හදලා තියෙනවා. යමු බලන්න. මේ තමයි ලස්සන මිරකල් ගාඩන් එක.
දැන් අපි ඇවිල්ලා තියෙන හැපිනස් ගේට් එකට. හැපිනස් ගේට් එක තමයි ගොඩක් අයගේ ප්‍රසිද්ධම තැන ෆුඩ්ස් වලට. ෆුඩ්ස් කෝට් එකක්. කවුරු හරි කෙනෙක්ට ඕනේ නම් කෙලින්ම ෆුඩ් කෝට් එකට එන්න ස්ට්‍රීට් ෆුඩ් රස විඳින්න කෙලින්ම හැපිනස් ගේට් එකෙන් එන්ට්‍රන්ස් වෙන්න පුළුවන්. මම කියවනේ ගේට්ස් තුනක් තියෙනවා කියලා. ඒකේ හැපිනස් ගේට් එකෙන් එන්ටර් වුණා. ඔයාලට පුළුවන් මේ වගේ ෆුඩ්ස් ගොඩාක් බලන්න. ඒ වගේම මිරකල් ගාඩන් එකටත් මිනි මිරකල් ගාඩන් එකටත් ගොඩක්ම ළඟ ගේට් එක තමයි හැපිනස් ගේට් එක. අපි දැන් යන්න හදන්නේ අපේ අසල්වැසි රටේ පැවිලියන් එකට. ඒ කියන්නේ ඉන්දියන් පැවිලියන් එකට. මම නම් පෞද්ගලිකව මට ලස්සනම පැවිලියන් එක තමයි මේක. හරිම ලස්සනට යාලා හදලා තියෙනවා ඒක. ඇතුළට ගිහිල්ලා බලමු. අනිවාර්යෙන් බලන්න දේවල් ගොඩක් ඇති. ඇතරම ඉන්දියන් එක ඇතුලේ ගොඩක්ම තියෙන්නේ ඇඳුම්. එයාලගේ සාරී එතකොට සල්වාර් මොනවද ඒවට කියන්නේ තියෙනනේ තව ගොඩක්. එයාලගේ මැටීරියල්ස් කොහොමද ඔයාලා දන්නවනේ ඉන්දියන් අය එයාලගේ ඇඳුම් එයාලමයි කරගන්නේ. එයාලගේ ඇඳුම් එයාලමයි මහගන්නේ. කියන්නේ ගොඩක් එයාලගේ නිෂ්පාදන තියෙනවා ඉන්දියන් නිෂ්පාදන. ඒ ටික ඒ විදිහටම ඒ ලෝකෙම දේවල් එයාලා දැන් නිෂ්පාදනය කරනවා. ඔව් ඒ ටික ඒ විදිහටම තියෙනවා ලස්සනයි හරිම ලස්සනයි. ඒකයි මේ ඇත්තටම ගෝල්ඩ් ෂොප් තියෙනවා ගොඩක්. බහුතරය කියන්නේ 90%ක්ම තියෙන්නේ ඉන්දියන් එක ඇතුලේ ඇඳුම්ම තමයි. මරුනේ අපේ පිටිපස්සේ තියෙන එක. වැනෙන මල්. මේ ලස්සනයි. ඇත්තටම මේ ඒක මාර ක්‍රියේටිව් නේ. මාරම ක්‍රියේටිව් මාර ලස්සනයි මේ අපි දැන් කියන්න හැදුවේ මේ කානිවල් එක. කානිවල් එකේ අපි එක රයිඩ් එකක් ගියා. ඒ වගේ ගොඩක් ඒ වගේ මේ කැමරා මොකුත් ගෙනියන්න දෙන්නේ නැහැ. බය හිතෙනවා. හොඳට හූ කියලා ඉන්නේ. ඇත්තටම බය හිතුණා. මේ අපි එතන එලියෙන් වීඩියෝස් ටික ඔයාලට දාන්නම් බලන්න. පෙන්නන්නකෝ. මේ වගේ කාඩ් එකක්. මෙන්න මෙතින් මේක තමයි මේක වොන්ඩ පාස් එක. මේක තමයි වොන්ඩ පාස් එක කියන්නේ. මේකේ පැකේජ් එකකුත් තියෙනවා. ෆැමිලි පැක් එකක් විතර ගන්න බලන්න. නැත්නම් තනියම ඔයාලට සෙල්ලම් කරන්න. මේකට අපි රටවල් ටිකේ දැන් ඇවිදලා පොඩක් මේ පැත්තට ආවා. මං කිව්වා බලන්න ආසයි. හැබැයි ඇවිදලා පණ යන තැනක් තමයි ග්ලෝබල්. හැබැයි ඔව් මේ ඔක්කොම ඇවිදින්න ඕන නම් ගොඩාක් කලින් එන ගොඩක් කියන්නේ. ඕපනින් ටයිම් එකට මෙන්න තරම් ඉවර වෙන්න තාම අපිට ඉවර කරගන්න බැරි වුණ තරම් මේ හරි වීඩියෝ කරන්න පුළුවන් රයිඩ් එකක් හම්බුණා. දැන් මේ යන්න හදන්නේ. හරි ගයිස් ෆයිනලි අපිට සෙට් වුණා කැමරා අරන් යන්න පුළුවන් රයිඩ් එකක්. රයිඩ් එක කියන්නේ මේක කැරගෙන අර කතරොන්චිල්ලා වගේ උඩට අපි ගිහිල්ලා බලමු. මම හිතන්නේ ලස්සන view එකක් සෙට් වෙලා ලස්සන view එකක් පෙන්වන්න පුළුවන් වෙයි. මේකත් මගේ යාළුවෙක් හින්දා හම්බුනේ chance එකක්. ඔයාලට පේනවා ඇති මාරම ලස්සන view එකක් තියෙන්නේ. අපිට තනිකර ග්ලෝබල් විලේජ් එකම බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා නේද? මේක කොච්චර ලොකුද කියලා. මාරම ලස්සනයි guys.
අපි දැන් ඉන්නේ මුළු ග්ලෝබල් විලේජ් එකම පේන ලස්සන view එකක. ඒක නම් මාරම ලස්සන. ඔයාලා දැක්කනේ නිකන් සුරංගනා ලෝකයක් වගේ lights ගොඩාක් දාලා. මේක මේ හරි හිමීට ඇත්තටම තියෙන view එක බලන්න වගේම තමයි. කැරගෙන උඩ චුට්ටක් නවත්තන් ඉඳලා තමයි ආයෙ පල්ලෙහාට අරන් ඉන්නේ. ඇත්තටම මාර ලස්සනයි උඩින් බලද්දි ඒ ලයිට් එක මාරම ලස්සනට පේනවා. ග්ලෝබල් විලේජ් එකේ තියෙන ෆ්ලෝරින් මාකට් එකක්. ඒකේ තියෙනවා ඔක්කොම ස්ට්‍රීට් ෆුඩ්ස්, තමනක් තියෙන්නේ. ඔයිස්ටර් වර්ග, ඒ වගේ දේවල් තියෙනවා. ගිහින් බලමු. ඔන්න එහෙනම් අද දවසෙත් නිමාවට අපි ටිකින් එක ආවා. පුළුවන් තරම් පැවිලියන් ටික අපි කවර් කරා. හැබැයි අපි කියන්න ඕනි ඔක්කොටම අපිට යන්න නම් බැරි වුණා. මොකද ටයිම් එක මදි වුණා අපිට. ඒක කලින්ම කියන්න ඕනි දෙයක් තමයි මම කලින් කිව්වා වගේම ඔයාලා පුළුවන් තරම් කලින් එන්න. කලින් ආව තරමට ඔයාලට ඒක කවර් කරගන්න පුළුවන්. මොකද කානිවල් සයිඩ් එක තියෙනවා, ෆුඩ් කෝට් තියෙනවා, එතකොට ඇඳුම් තියෙනවා, shopping කරන්න හැමදේම තියෙන ඔක්කොමත් එක්ක ඉතින් අපේ කාලය යනවා දැනෙන්නේ නැහැ. එතකොට හරි අමාරුයි ඇවිදලා ඔක්කොම කවර් කරන්න. පුළුවන් තරම් කවර් කරා. ඒ වගේම කියන්න ඕනි මේක මාර එක්ස්පීරියන්ස් එකක්. මුළු ලෝකෙ තියෙන ගොඩක් රටවල් එකම ගම්මානයකට වගේ ගෙනල්ලා තියෙන දෙයක්. එක්ස්පීරියන්ස් එක හරිම ලස්සනයි. යස්. එතකොට ඒ වගේම කියන්න ඕනි මේක හැම සීසන් එක මේ කියන්නේ මේක දැන් මේ සීසන් එක 30 මේ 31කින් ඉවර වෙනවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා ඔක්තෝබර් වල. ඒ වගේ තමයි මේක ආයෙ යන්නේ. ඔව් ඩුබායි ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ පාර බැරි වුණත් ඊළඟ සීසන් එකට එන්න මෙහෙ එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක මිස් කරගන්න එපා. මොකද මේ මුළු ලෝකෙම තියෙන දේවල් අපිට එකම තැනක එක්ස්පීරියන්ස් කරන්න හම්බෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් ඒ නිසා එන්න අනිවාර්යෙන් ග්ලෝබල් විලේජ්. හැබැයි ආයෙ පාරක් මං කියනවා ඩුබායි ග්ලෝබල් විලේජ් කියන්නේ බලන්න ආසිතෙන්ද ඇවිදින්න පණ යන තැන. මාර මහන්සි අපිටත් අද ඇත්තටම එහෙමනම් මේ වගේම අලුත් තව ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ ඉක්මනටම හම්බෙමු. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් අපේ චාපයිවයි channel එක තියෙනවා YouTube එකේ. ඒක subscribe කරන්න. අපේ Facebook, TikTok, Instagram ඒ ඔක්කොගෙම තියෙනවා. follow කරන්න. අපේ photos ඒ හැමදේම බලන්න ඕනේ නම් අපේ follow කරලා like එකක් දාන්න. comment එකක් දාන්න. එහෙමනම් ආයි හම්බෙමු. ජය වේවා. bye bye. bye bye.